දරු ප්‍රසූතියෙන් සතියකට දෙකකට පස්සේ නැවත ගැප් ගන්න පුළුවන් කියන එක ඔයා දන්නවද? ඉතින් මං හිතනවා දරු ප්‍රසූතියෙන් පස්සේ සෑම අම්මා කෙනෙක්ටම මවකටම තියෙන ප්‍රශ්නයක් තමයි මාව නැවත ගැප් ගනීද? ඒ වගේම ඒක වළක්ව ගන්න මට කන්ට්‍රසෙප්ටිව් පිල්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක අම්මාගේ සෞඛ්‍යයට වගේම බබාගේ සෞඛ්‍යයට හිත කරයිද? මෙන්න මේ ප්‍රශ්න ටික දරුවෙක් ප්‍රසූත කරපු ඕනම අම්මා කෙනෙක්ට ඔළුවට එන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. ඔයා තවමත් Rush with Health Tips YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරගෙනම මේ වීඩියෝ එකට යමු. ඉතින් මම කියන්නේ ඔයාට මේ ප්‍රශ්න ටික තියෙනවා නම් ඔයාට ඇත්තටම oral contraceptive pills වලට යන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා පාවිච්චි කරන වර්ගය සහ ඒක පාවිච්චි කරන්නේ මොන වෙලාවෙද කියන එක සෑහෙන වැදගත් වෙනවා. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? oral contraceptive pills වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි combined oral contraceptive pills කියන එක. මෙන්න මේ පෙතිවල estrogen hormone එක සහ progesterone hormone එක අන්තර්ගත වෙනවා. ඒකයි ඒකට combined oral contraceptive pills කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ පිල්ස් ගන්නව නම් ඒක ගන්න ඕන ඔයා දරු ප්‍රසූතියෙන් සති 6කට පස්සේ. නමුත් මේකේ තියෙනවා අහිතකර තත්ත්වයක්. මොකද දන්නවද? ඔයා දරුවට කිරි දෙනවා නම් දරුවට ලබා දෙන කිරි ප්‍රමාණය මේකේ තියෙන මේ ඊස්ට්‍රජන් හෝමෝන් එකෙන් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම රුධිර කැටි ඇති වෙන්න මෙන්න මේ හෝමෝන් එක බලපානවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාත් කිරි දෙන අම්මෙක් නම් මේ oral contraceptive pill එක recommend කරන්නේ නැහැ. ඒ කියන්නේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම combine කරලා තියෙන පෙති වර්ගය ඔයා ගන්න හොඳ නැහැ. ඉතින් ඊළඟ වර්ගය තමයි ඒකට කියන්නේ progestin only pill කියලා. ඒකේ තියෙන්නේ progesterone hormone එක විතරයි. ඉතින් මේකත් ප්‍රසූතියෙන් සති 6කට පස්සේ තමයි ගන්න ඕන. මේක ඇත්තටම safe drug එකක්. ඔයාට use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා බබාට කිරි දෙන්නේ නැත්නම් ඔයාට oral contraceptive pills වලට ඔයාගේ delivery එකකින් සති 3කට විතර පස්සේ යන්න පුළුවන්. හැබැයි ඒක depend වෙනවා මවගේ සෞඛ්‍ය මට්ටම අනුව. ඉතින් මං හිතනවා ඔයා oral contraceptive pills වලට යන්න කලින් අනිවාර්යයෙන්ම වියෝජී කෙනෙක් channel කරන්න ඕන. ඒ වගේම අපි මොනවම හරි පියවරක් ගන්න කලින් ඒකට අදාළ උපදෙස් හරි තැනින් ගන්න ඕන. ඔයා කන්සල්ට් කරපු වියෝජී ડોක්ටර් බලලා එයා රෙකමන්ඩ් කරනවා නම් ඔයාට ඊට කලින් උනත් oral contraceptive pills ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලගේ හිතේ තිබිච්ච ලොකු ප්‍රශ්නකට උත්තර හම්බ වුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් නම් like කරන්න, share කරන්න, තව කෙනෙක් දැනුවත් කරන්න. ඉතින් Rush with Health Tips YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් මම ආයෙත් එනවා.